2024 වසරේදී ඇමර්සන් වනාන්තරය පරීක්ෂා කරමින් සිටි විද්‍යාඥයන්ට තම උපකරණ යම් දෝෂයකට ලක් වූවාදැයි සැකයක් ඇති වුණා. ඒකට හේතු වුණේ පෘථිවියේ කිසිදු ස්ථානයක නොතිබිය යුතු සම්පූර්ණ වටාකාර ගැඹුරු වායු අවකාශයක් ඔවුන්ගේ සැකසුම් පද්ධතිවල දිසූ නිසා. නමුත් ඔවුන් එම ස්ථානයට ළඟා වූ විට දැකගත් දේ විද්‍යාවෙන්ම විස්තර කළ නොහැකි එකක් වුණා. ඇමර්සන් වනාන්තරය කියන්නේ පෘථිවියේ විශාලතම වනාන්තරය. වර්ග කිලෝමීටර් මිලියන 5කට වැඩි භූමි ප්‍රදේශයක් එය ආවරණය කරනවා. නමුත් තවමත් මෙම වනාන්තරයෙන් 10%ක්වත් ඍජුව පර්යේෂණයට ලක් වී නැත. 2024 අවසානයේ මේ අඳුරු ගැඹුරු වනාන්තරය යටින් විද්‍යාඥයන් සොයාගත් දේ ඇමේසන් වනාන්තරයේ විශාලතම රහස විය හැකියි. ඔවුන් සොයාගත්තේ භූගත වටාකාර පිරිසිදු සර්පිලාකාර ගැඹුරු ව්‍යුහයක්. මේ කතාව ආරම්භ වන්නේ විද්‍යාඥයන් කණ්ඩායම ඇමර්සන් වනයේ කරමින් සිටි සාමාන්‍ය පරීක්ෂණයක් අතරතුරයි. බ්‍රසීලය සහ පේරු අතර දේශ සීමා ආසන්නයේ වනාන්තර විනාශය සිතියම්ගත කිරීම සඳහා ලයිඩාර් සහ භූගත රෙඩාර් පද්ධති භාවිතා කරමින් විද්‍යාඥයන් කණ්ඩායමක් දත්ත විශ්ලේෂණය කරමින් සිටියා. ඒ අවස්ථාවේ තිරය මත සම්පූර්ණ වටාකාර අසාමාන්‍ය හිස් අවකාශයක් දිස්වුණා. ඒ ජලාශයක් නොවන අතර ගුහාවක්ද නොවිනි. එය මිනිස් ක්‍රියාකාරකමක් නිසා ඇතිවූවක් නොවන බවද ඔවුන්ට වැටහුණා. එමෙන්ම ස්වභාව ධර්මය පවා සම්පූර්ණ ජ්‍යාමිතික වස්තුන් නිර්මාණය නොකරන බවද පිළිගන්නා මතයක්. එම නිසාම විද්‍යාඥයන් මහත් කුතුහලයට පත් වුණා. මෙම ස්ථානයට ළඟා වීම අතිශය දුෂ්කර කාර්යයක් වුණා. දින 3ක් පුරා ඝන වනාන්තර ජලයෙන් පිරුණු කඳුකර පරණ ගංගා මාර්ග හරහා ගමන් කරන්න සිද්ධ වුණා. දේශීය මාර්ගෝපදේශකයන් ඇත්තටම මෙම ස්ථානයට ළඟා වීමට ප්‍රතික්ෂේප කළා. ඔවුන් එය බොකාදා ටෙරා එවත් පෘථිවියේ කට ලෙසයි හැඳින්වුවේ. දේශීය කතාන්දරවල එම ස්ථානයේ ආලෝකයෙන් දිලිසෙන ඒ වගේම ජීවීන් අතුරුදහන් කරන ස්ථානයක් ලෙසයි විස්තර කරලා තිබුණා. විද්‍යාඥයන් ඒවා කතාන්දර ලෙස අත්හැර දමා තිබුණා. නමුත් ඕනම ස්ථානවල ළඟා වුණාම සියල්ලම වෙනස් වුණා. විශාල කපොක් ගස් අතර සැඟව තිබුණු එහි ප්‍රවේශ දොරටුව අවසානයේ ඔවුන් සොයාගත්තා. පොළව අභ්‍යන්තරයට වටාකාරව කැරකී යන විශාල සර්පිලාකාර සුළං මාර්ගයක්. නමුත් පුදුම සහගත දේ වන්නේ මේ අනික් ගුහාවන් මෙන් නොවීමයි. එනම් සාමාන්‍ය ගුහාවක් මෙන් අක්‍රමවත් නොවීම. බිත්ති අතිශය මෘදුයි. සමව සියුම් ලෙස හැඩගන්නුවක් වගේ. එහි වඩාත්ම අසාමාන්‍ය දේ වෙනම එකක්. එනම් බිත්ති උණුසුම්ව තිබුණා. ගිනිකඳු උෂ්ණත්වයක් නොව සාමාන්‍ය ලෙස බෙදා හැරුණු නියත උෂ්ණත්වයක්. විද්‍යාඥයන් මෙය වෙනත් භූගෝලීය රහස් සමග සංසන්දනය කළා. බ්‍රසීලියේ විශාල පුරාණ ගුහාවන් ඇති බව අපි දන්නවා. ඒවා අතිවිශාල පරණ සත්වයන් හරහා නිර්මාණය කළ ගුහාවක්. නමුත් මෙම සොයාගත් ව්‍යුහය ඒකටවත් ගැලපුණේ නැහැ. ඒ ගුහාවන් අක්‍රමවත්, හරස්ව දිගහැරෙන. නමුත් මෙම ගුහාවන් හරිම සියුම්, වටාකාරයි, ඒ වගේම ගැඹුරට ඉතා පහළට හැරිලා යනවා. කිසිදු සත්වයකට කිසිදු ස්වාභාවික ක්‍රියාවලියකට මෙවැනි නිර්මාණයක් කළ නොහැකි බව ඔවුන්ට වැටහුණා. විද්‍යාඥයන් ගැඹුරට පහළට යාමත් සමගම ඔවුන් සතු උපකරණ අසමත් වීමට පටන් ගත්තා. ඔවුන්ගේ දිශා දක්වන දර්ශකයන් වැරදි දත්ත පෙන්වන්න පටන් ගත්තා. ඒ වගේම ඔවුන්ගේ සංනිවේදන උපකරණත් භාවිතා කිරීමෙන් අපහසුතාවයකට පත් වුණා. විදුලි චුම්බක ක්ෂේත්‍රය අතිශය ලෙස ඉහළ ගියා. මෙවැනි දත්ත සාමාන්‍යයෙන් ගිනිකඳු හෝ භූතැටි ආසන්නයේ පමණක් දැකිය හැකියි. එමෙන්ම ගැඹුරු අඩු තරංග කම්පනයක්, හෘද ස්පන්දනයක් මෙන් සම්පූර්ණ ව්‍යුහය සැලුණා. ඒ මොහොතේ සියලු දෙනා නිශ්ශබ්ද වුණා. එය ජීවමාන අත්දැකීමක් වුණා මෙම විද්‍යාඥයන්ට. මීටර් 70ක පමණ ගැඹුරේදී ඔවුන් දැකගත්තේ කුමක්ද? කිසිදු අඳුරාගත හැකි සලකුණක් දක්නට ලැබුණේ නැහැ. අක්ෂර තිබුණේ නැහැ. තනිකරම ගණිත සංකල්ප පමණයි. ෆිබොනාචි සර්පිලා ෆ්‍රැක්ටල් රටා සම්පූර්ණ සමමිතික හැඩ. මෙවැනි රටා දකින්න ලැබෙන්නේ ගැලැක්සි වල, එහෙම නැත්නම් DNA තුල. නමුත් පරණ සංස්කෘතියින් මෙවැනි රටා අතිශය අල්ප ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙය ස්වභාව ධර්මයේ භාෂාවෙන්ම නිර්මාණය කළ ව්‍යුහයක් වගේ දිස් වුණා.
අවසානයේ මේ සර්පිලා මාර්ගය විශාල වටාකාර කාමරයකට විවෘත වුණා. ඝන මීදුම සම්පූර්ණයෙන්ම එම කාමරය ආවරණය කර තිබුණා. මැද්දේ පරිපූර්ණ වටාකාර ජල තටාකයක් තිබුණා. යටින් සැහැල්ලු ආලෝකයක් දිලිසුණා. ජලාශය නිරීක්ෂණයට යවූ ඩ්‍රෝන සියල්ලම අසමත් වුණා. උපාංග අහස මැද නැවතිලා ජලාශයට කඩාගෙන වැටුණා. එමෙන්ම සමහර උපාංග සොයා ගැනීමටවත් බැරි වුණා. කුමක් හෝ අద్භූත හේතුවක් නිසා සියලු උපාංග අසමත් වන බව විද්‍යාඥයන්ට තේරුණා. එම නිසා අවසානයේ ඔවුන් පසුබැසීමට තීරණය කරා. පැය 48ක් ඇතුළත එම ස්ථානය මුළුමනින්ම වසා දැමුණා. ගුවන් අවකාශය සීමා කෙරුණා. පර්යේෂකයන්ට පොදු ප්‍රකාශ නිකුත් කිරීම තානම් කළා. නිල වශයෙන් මෙය භූගෝලීය අසාමාන්‍යතාවයක් ලෙස නම් කළා. ඊට පසු කිසිදු යාවත් කාලීනයක් නිකුත් වුණේ නැහැ. ඉතින් ඇමර්සන් පෝර්ටල් කියන්නේ මොකක්ද? අතිශය ස්වාභාවික සිද්ධියක්ද? නැතිනම් පරණ ඉංජිනේරු ශිල්පයක්ද? එහෙමත් නැතිනම් අපට තවම තේරුම් ගැනීමට සූදානම් නැති යමක්ද? ඔබගේ අදහස පහළ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ විශ්වයේ සැඟවුණු රහස් දැන ගැනීම සඳහා ටයිම්ලස් ලංකා YouTube channel එක subscribe කරන්න.